හොඳයි අපි එහෙනම් බලමු අපි ඔයාලා ඉගෙන ගත්ත නිවසක පඩිපෙළක් සඳහා භාවිතා කරන්න පුළුවන් සර්කිට් එකක් පිළිබඳව අපි ඒක two way switching circuit කියලා කිව්වා. දෙපැත්තේ තියෙනවා දෙමං ආකාරයේ වහර දෙකක් two way ආකාරයේ ස්විච් දෙකක්. එතකොට මේ දෙකෙන් මෙන්න මේ බල්බේ පඩිපෙළට ආලෝකය ලබා දෙන බල්බේ කන්ට්‍රෝල් කරන සර්කිට් එකක් තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් මේකේ තියෙන අඩුපාඩු ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කෙනෙක් පල්ලෙහායින් ස්විච් එක දාලා අපි උඩට නැගගෙන එන අවස්ථාවක් හිතමුකෝ මේ වගේ අවස්ථාවක. එතකොට ඔයා මේ පැත්තට ගමන් කරන අවස්ථාවක්. ඒ අවස්ථාවකදී අපි හිතමු කවුරු හරි කෙනෙක් උඩින් හරි පල්ලෙහායින් හරි විශේෂයෙන් ගෙවල් වල පොඩි අය ඉන්නව නේද? වයසක කෙනෙක් උඩට නගින අවස්ථාවක් හිතමුකෝ. මැද හරියකදී මේ ස්විච් එකක් ගවිලා අනිත් පැත්තට දැම්මෝතින් නේද? තියෙන පැත්ත නෙමෙයි පැත්ත මාරු කරොතින් මේකේ හෝ මේකේ හරි. එතකොට මේ බල්බේ ඕෆ් වෙලා යනවා. බල්බේ ඕෆ් වෙනාගෙන පඩිපෙළට ආලෝකය නැතුව යනවා. මේක කරවල වෙනවා. හරි. එතකොට කෙනෙක් ආයි මේක කතා කරලා ධම්ම ගන්න ඕනේ නේද කාට හරි. එහෙම නැත්නම් මෙයා ගිහිල්ලා දාන්න. ඉතින් මෙයාට යන්න අපහසුයි. මොකද මෙතන කරවල නිසා. ඉතින් මේ පරිපතේ ඇත්තටම පුංචි අඩුපාඩු තියෙනවා නැත්තේ නැහැ. ඉතින් ඒක නිසා අපි අද කතා කරන්න යන සහ අද ප්‍රැක්ටිකල් එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ මේකට විසඳුමක්. මම හිතන්නේ මේකත් ඔයාලා තියරි වල ඉගෙන ගත්තා. මේ සාමාන්‍ය two way switch දෙකක් වෙනුවට අපි මෙතෙන්ට දානවා අපි ගෙවල් වල භාවිතා වෙන බෙල් ස්විච් දෙකක්. මෙතනත් බෙල් ස්විච් එකක් දානවා මෙතෙන්ටත් බෙල් ස්විච් එකක් දානවා. ඒතර පුෂ් බටන් වගේ එන්නේ නේද? ප්‍රෙස් කරලා අතහැරියාම ආයේ ඒක තිබ්බ තැනට එනවා රිලීස් වෙනවා. අපි මේ මොහොතකට පමණක් සම්බන්ධ වෙන බටන් කියලා නේද? මොමන්ටරි ටයිප් බටන් කියලා නේද? අපි ස්විච් වර්ග දෙකක් තියෙනවා ලැච් ටයිප් සහ මොමන්ටරි ටයිප් කියලා. ලැච් ටයිප් කියනට දැම්මහම අදාළ පැත්තට තල්ලා හිටිනේවා. දැන් උදාහරණයක් විදිහට කාමරයක ලයිට් එකක් ගත්තොත් නේද? ලයිට් එක දාන අපි ස්විච් එක ගත්තොත් දැම්මහම දැන් පැත්තට තල්ලු වෙලා හිටිනවනේ. ඒ අතහැරියාම රිලීස් වෙලා එන්නේ නැහනේ අර ස්විච් කරන කොටසනේ. ඉතින් නමුත් බෙල් එකේදී එහෙම නැහැ. ප්‍රෙස් කරන වෙලාවේදී සම්බන්ධ වෙනවා රිලීස් කරපු ගමන් අතහැරලා එනවා සම්බන්ධතාවය විසන්ධි වෙනවා. ඉතින් මේ වගේ බෙල් ස්විච් දෙකක් තමයි මේ උඩ සහ යට පඩිපෙළට සෙට් කරගන්නේ. ඊට අමතරව බල්බේ කන්ට්‍රෝල් කරන්න අපි මේකට යොදා ගන්නවා ටයිමර් යුනිට් එකක්. ටයිමර් එකක්. ඒ කියන්නේ කාලයකට අනුව මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලයට අනුව මේ බල්බ් එක ඔන් කිරීමේ ක්‍රමවේදයක් තමයි මෙතනදී ගොඩනගා ගන්න. උදාහරණයක් විදිහට මෙතන ඉඳන් මෙතෙන්ට යන මිනිත්තුවක් ගත වෙනවා නම් මේ ටයිමරයෙන් මේක මිනිත්තුවක පමණ කාලයකට පමණක් ඔන් කරලා තිබීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. හරි. ඉතින් අපි ප්‍රැක්ටිකල් එකට ගිහිල්ලා බලමු මේ පරිපතේ කොහොමද හදාගන්නේ කියලා. ඒකට බෙල් ස්විච් දෙකයි ටයිමර් යුනිට් එකයි බල්බයයි තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ පරිපතේ ගොඩනගා ගන්න. ඒතර මෙතනදී ගැටලුවක් නැහැ. මේවා මැද හිටින කෙනෙක් මැදට ආපු අවස්ථාවකදී මේවා ආයි ප්‍රෙස් කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ටයිමරෙන් තමයි මේ අදාළ මිනිත්තුව කාල ඔන් කරගෙන ඉඳලා ටයිමරෙන් තමයි ඕෆ් කිරීමේ කාර්යය සිද්ධ කරන්නේ. ඒක නිසා මේ පරිපතේ ගොඩක් සාර්ථකයි මේ පඩිපෙළක් වගේ එකට නිවසක යෙදීම සඳහා. අපි බලමු මේකේ ප්‍රැක්ටිකල් එක කොහොමද කියලා.